අද ඔයගොල්ලෝ සියලු දෙනාටම මගේ ආදරණීය රසික රසිකාවන්ට ආදරෙන් කියන්න කැමති හවුස්ෆුල් ඔයගොල්ලෝ හැම දෙනාටම දිවයින පුරා තිරගත වෙනවා. ඉතින් හවුස්ෆුල් ෆිල්ම් එක ඇවිල්ලා බලන්න. උමේෂ් කියලා කියන්නේ UK ඉඳන් ආපු UK වල හැදිච්ච වැඩිච්ච තරුණ කාන්තාවක්. ඉතින් ඇය ගන්නා තීරණ වල යම් අක්‍රමවත් භාවය නිසා ඇයට ජීවිතේ වෙන්නා වූ යම් මුහුණ දෙන්න සිද්ධ වෙනා වූ හැල හැප්පීම් එක්ක සුම්මගේ ආදරේ කොයි ආකාරයෙන්ද දිව යන්නේ කියලා දැනගන්න පුළුවන්. ඉතින් මම හිතනවා හවුස්ෆුල් ෆිල්ම් එක බලන්න ඇවිල්ලා හැමෝම තමන්ගේ තියෙන සතුට තමන්ගේ තියෙන ආතතියන් සියලු දේ නැති කරගෙන සතුට වෙන්න පුළුවන් චිත්‍රපටයක් හවුස්ෆුල් කරන්න එන්න සියලුම දෙනාට ආදරෙන් ඉල්ලා සිටිනවා. හවුස්ෆුල් චිත්‍රපටිය අපේ සුනිල් ටී ෆර්නෑන්ඩෝ හිතවතාගේ 75 වෙනි චිත්‍රපටිය. ඒ වගේම මොහන් පෙරේරා මහත්මයා තමයි ප්‍රොඩියුසර්. ඉතින් මේ කාලේ අපි දැක්කේ එක දිගට සීරියස් කතා. ඒ කියන්නේ මේ ස්වර්ණම යුගයේ පටන් ගත්තේ නෙළුම් කුරුණ, ඊට පස්සේ ඒටිසල්ලා රාණි, ඊට පස්සේ වාලම්පූරි, ඊට පස්සේ දේවි කුසුමාසන. ඉතින් මේ චිත්‍රපටයට වඩා වෙනස් චිත්‍රපටයක් මම දකිනවා මේකේ එන්ටර්ටේනින්. ඒ කියන්නේ විහිළු, සටන්, රොමැන්ටික් සීන්ස් තියෙන. ඉතින් මම හිතනවා රසික ජනතාවට වෙනම අත්දැකීමක් ලබා ගන්න පුළුවන් මේ චිත්‍රපටියේ. අපේ හිතවතා සුනිල් ටී ෆර්නෑන්ඩෝ, ඒ වගේම ඉසුරු මල්ලි ඉතාම ලස්සන රංගනයක යෙදෙනවා. තුලක්ෂි ඉන්නවා. ඒගොල්ලෝ හොඳ ලස්සන රංගපානවා. ඉතින් මම රසික ජනතාවෙන් ඉල්ලා හිටිනවා මේ චිත්‍රපටය බලන්න. ලාල් ප්‍රියදේව සුනිල් ටී සංයෝගය හවුස්ෆුල් ඉතාම ආකර්ශනීය චිත්‍රපටයක්. පවුලේ හැමෝටම එකට ඉඳගන්න නරඹන්න පුළුවන් හාස්‍යෝත්පාදක චිත්‍රපටයක්. මම හිතන්නේ මෙවැනි නිර්මාණ තමයි අපේ සිනමාවේ බිහි වෙන්න ඕනේ. මොකද අපේ ප්‍රේක්ෂකයෝ ඇද බැඳ තබා ගන්න ඕනේ. මම හිතන්නේ අපේ විශේෂයෙන්ම ආයි සිනමා හල් කරා අපේ ප්‍රේක්ෂකයෝ ආකර්ෂණය වෙන්න ඕනේ. ඉතින් මං හිතනවා හවුස්ෆුල් චිත්‍රපටිය ඒ අඩුව පුරවයි කියලා. ඉතා නළුලන්ගේ රංගපෑම් ඉතාම ආකර්ශනීයයි. ජීවන් කුමාරතුංග, අපේ ඉසුරු ඇතුළු සියලුම තුලක්ෂි ඇතුළු සියලුම නළුලයන් තමන්ගේ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරනවා. ඉතින් වැදගත්ම දේ තමයි එහි තියෙන ආකර්ශනීය බව. අපිට මුල ඉඳන් අග දක්වාම චිත්‍රපටි ඉවරනකම්ම hina වෙන්න පුළුවන්, රස විඳින්න පුළුවන්. මම අපේ තියෙන සියලුම ප්‍රශ්න අමතක කළා ඒකට දැහන්ගත වෙලා විඳින්න පුළුවන් චිත්‍රපටයක් හවුස්ෆුල් කියන්නේ. මම ඕගොල්ලෝ හැමෝටම පවුලේ මුළු ශ්‍රී ලංකාවේ හැමෝටම සිනමා රසික රසිකාවියන්ටයි හැමෝටම ආරාධනා කරනවා මේ හවුස්ෆුල් චිත්‍රපටය ළඟම සිනමා ශාලාවට ඇවිල්ලා නරඹන්න. හවුස්ෆුල් චිත්‍රපටය සුනිල් ටී 75 වෙනි නිෂ්පාදනය, මොහන් පෙරේරා මහත්මයාගේ නිෂ්පාදනයක්. ඉතින් ලාල් ප්‍රියදේව මහත්මයා අධ්‍යක්ෂණයක්. මගේ ජීවිතේ මම ප්‍රධාන චරිතයක් කරන පළවෙනි කොමඩි ෆිල්ම් එක. ඉතින් ලොකු අභියෝගයක් වුණා. මොකද මිනිස්සු ඉනස්සන එක ලේසි නෑ. අපි hina වුණාට මිනිස්සු hina වෙන්නේ නෑ. ඉතින් පිටපත විසින් ඒ ලබා දිය යුතුයි. ඒ තුල ඉඳගෙන තමයි රංගන ශිල්පියාට මේ සියල්ල කර හැක්කේ. ඉතින් ඒ අවස්ථාව කරන්න මට හැකියාව ලැබුණා. විශේෂ මතක් කරන්න ඕන ජීවන් කුමාරතුංග මහත්මයා ලබා දීපු සහයෝගය මේ චිත්‍රපටය කරද්දී ඔහුත් සමග තමයි මට වැඩිපුර රංගනයේ දෙන්න තිබ්බේ. මට වඩා අතිශය ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ සම්මානනීය රංගන ශිල්පියෙක්. ඔහුට ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. ඒ වගේම අනිත් සියලුම රංගන ශිල්පීන්ට, ශිල්පිනියන්ට, කැමරා අධ්‍යක්ෂකවරයාට, අංග රචනා ශිල්පීන්ට, කස්ටියුම් කරපු හැමෝටම ස්තුතියි. ඉතින් බොහොම ලස්සන චිත්‍රපටයක්. ආදරණීය ප්‍රේක්ෂක ඔබට කිසිම හිරිකිතයක් නැතුව, බයක් සකක් නැතුව කමඩි ෆිල්ම් කෝවා සමහරලාට බයයි ගෙදර දරුවොත් එක්ක ඇවිල්ලා බලන්න. මොකද අම්මටයි තාත්තටයි දරුවන්ට එකට ඉඳන් බලන්න බැරි විහිළු සමහරලාට තියෙනවා. එහෙම කිසිවක් මේකේ නැහැ. බොහොම රසවත් හාස්‍යෝත්පාදක දර්ශන තියෙන්නේ. ඉතින් අපි ඇල්ල ප්‍රදේශයේ බණ්ඩාරල රූපගත කිරීම කර හරි ලස්සනයි. ඉතින් එන්න ඇවිල්ලා බලන්න, බලලා රස විඳින්න. සිංහල සිනමා හොඳ තැනකට තල්ලු වෙමින් යනවා. ඒකට ඔබේ හයියත් අපිට එකතු කරන්න. හවුස්ෆුල් බලලා මේ හවුස්ෆුල් චිත්‍රපටය හවුස්ෆුල් කරන්න. හෙට 29 ඉඳන් සිනමා ශාලාවල තිරගත වෙන හවුස්ෆුල් චිත්‍රපටය. ඇත්තෙම කාලයකට පස්සේ මමත් මේ වගේ කැරක්ටර් එකක් කරන්නේ.
ඉතින් මම මේ අද මේ චිත්‍රපටය බලද්දි මට හිතුණා පවුලක් හැටියට එකට එකතු වෙලා විනෝද වෙලා සතුටු වෙලා චිත්‍රපටයක් නරඹලා යන්න ලැබෙන කාලෙකින් ලැබිච්ච අවස්ථාවක් මේ සිනමා ප්‍රේක්ෂකවන්ට මම සියලු දෙනාට ආරාධනා කරනවා මේ හවුස්ෆුල් චිත්‍රපටය නරඹලා ඔබේ සතුට භුක්ති විඳින්න මේ අවස්ථාවක් කරගන්න කියලා.